නිකන් හිතන්න මේ වගේ උස ගෑණියෙකුට මම උම්ම එකක් දුන්නොත් බඩට ටිකක් පල්ලෙහින් වදින්නද? ඉතින් ඒ හරියට වදිනකොට ඉවස ගන්න තමයි. වෙන මොනවද ප්‍රශ්න වෙන මොනවද තමයි වෙන ප්‍රශ්න කියන්නේ සර් යාළු වෙලා ඉන්න කාලේ සර් අපි මේ චිත්‍රපටියක් බලන්න බස් වලට ගේටගෙන ඉන්නකොට මේකි මට කියනවා අනේ සෙනවි කොණ්ඩේ කට්ට ගැලුණා කියලා. ආ ගෑනලා මේ කොණ්ඩේ ගෑනලා මේ. ඉතින් මං කව අවුලන්නේ ඔහොම නෑ ගහන්න බයි කියනවා. කට්ට ගහන්න. මේකි බෑම ගහන්න කියනවනේ. මං කොහොමද සර් ගහන්නේ? ඉතින් ওই සම්පූර්ණ ගෑනලට පොඩ්ඩක් දෙකට නැවෙන්න කියලා කට්ට ගහන්න තිබ්බනේ. මොකද්ද සර්? ඒ ගෑනලා මෙයාට පොඩ්ඩක් මෙහෙම දෙකට නැවෙන්න කියලා කට්ට ගහන්න තිබ්බනේ. අනේ බලන්න මේ යුනිෆෝම් ඇඳපු නිලධාරිය කියන කතා. මොකද වග කියතු නිලධාරිය ගෑණියෙක්ව දෙකට නම්බලා පිළි මේ කට්ට ගහන්න. මේක රකේ එළිය බලාගෙන පුළුවන් දැක්කේ නේද? චික් මොන කතාවද කිය? හරි. ඉතින් තමුසෙට ඒක මස්සිනාට පැහැදිලි කරලා කියන්න තිබ්බනේ. කිව්වට මම විශ්වාස කරන්නේ නැහැ නේද? ඌ මොකද කියන්නේ? ඌ අහන්නේ එතකොට කෙල්ලගේ බඩේ ඉන්න දරුවට තාත්තා වෙන්නේ කවුද? ඈ? ඔව් ඒ මානෝ. යපෝ කෙල්ලට බබෙක් හම්බෙන්නේ ඉන්නවද? ඉන්නවා හිතයි. තමුසෙන්නේ? මගෙන් වෙන්නේ නැති මම හිතයි. ඈ යකෝ. එතකොට දැන් උඹට ඔය උස ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු මුකුත් මතුවන්නේ නැද්ද එතකොට? නෑ ඒ මං කිව්වේ සර් හිටගෙන ඉන්නකොටනේ. ඇලවුණාම අවුලක් නැහැ. ඇයි සර් අර මොරටුවේ කතාව අහලා නැද්ද? මොකද්ද? මොරටුවේ කතාව. මං අහන්නේ. ඕනම කඳක් ඉරන්නේ හරහා දාලා කියන. ඇත්ත.